ෆ්‍රෙන්ඩ්ස් ඉතින් අදත් වෙනද වගේම කොල්ලෝ කෙල්ල සෙට් එක සාදරයෙන් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකටදී. සෝ ඉතින් බෝඩ් එකේ කොහොමද අවුලක් නැහැ නේද? පණිවිඩයක් තියෙන ඕලිම කියන්න මේ channel එකේ නම වෙනස් වුණා. මේ මගේ channel එකේ නම වෙනස් වෙලා වැටෙන පළවෙනි වීඩියෝ එක. කලින් තිබ්බේ Gaming with Gypsy කියලා channel එකේ නම. ඒ channel එකේම තමයි මම තමයි ඉන්නේ. මේ නම වෙනස් වුණා. දැන් අලුතෙන් නම වෙනස් වෙලා තියෙන්නේ Gaming with Gypsy මුකුත් නෑ උදට Gaming with නෑ මුකුත් එහෙම ගන්න වෙන්නේ තියෙන්නේ. මතක නෑ බං හොටේද. ආහරි මේ ජිප්සි බෝයි කියලා තමයි නම වෙනස් වුනේ. ගේමින් විත් ජිප්සි කියන එක ජිප්සි බෝයි කියලා නම වෙනස් වුණා. ඒ වගේම channel එකේ මේ බැනර් එකයි channel එකේ logo එක දෙකම මේ විදිහට වෙනස් වෙලා තින්නේ. උච්චරයි ඉතින් තියෙන පණිවිඩේ ලොකුම පණිවිඩේ. තව පණිවිඩයක් තියෙනවා කියන්නේ මේ ගේම් එක මේ GTA San Andreas නෙවෙයි මේ Free Fire වගේ ආතල් ගේම් එක මචං මේක crazy game කියලා තියෙනවා වෙබ් එකක්. ඒ වෙබ් එකේ තමයි මේක තියෙන්නේ. මේ ගේම් එකේ නම මට මතක නෑ. මේ ගේම් එකේ තියෙන්නේ මේ ක්‍රේසි ගේම් කියලා තියෙන වෙබ් එකක්. අන්න ඒ වෙබ් එකේ තමයි තියෙන්නේ ගොඩක් ඕෆ්ලයින් ගේම් තමයි මේකේ තියෙන්නේ. මේක නම් මචං ඔන්ලයින් ගහන්න පුළුවන් ගේම් එකක්. මේ ෆ්‍රෙන්ඩ්ස් ඇඩ් ෆ්‍රෙන්ඩ්ස් තියෙනවා. යාළුවොත් එක්ක එකතු වෙලා ගහන්න පුළුවන් 4 දිනකට ගන්න බෑ. ෆ්‍රී ෆයර් වගේ ගේම් එකක් මේක. වෙබම් මේකට ඩේටා යනවා අම්බානට. පට්ටේට විතරක් ඩේටා ගොඩක් අදිනවා. ඒ වගේම මේක ඩවුන්ලෝඩ් කරන්න නැතුව ෆ්‍රී ගහන්න පුළුවන් ගේම් එකක්. මම මේකේ ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඉතින් වැඩි කතා බහ නැතුව අපි යමු වීඩියෝ එකට. මැච් එකට යම. මේකේ මම මැච් 3ක් ගහන්න කියලා හැදුවේ. ටීම් බැටර් රොයල් එකක් ගහමුනේ. පළවෙනි එක සිංගල් දෙකක් තියෙනවා. අපි ටීම් එකක් ගහමු. මචං මේක අපි ඉතින් අපි අවුට් වුණොත් නම් ග්‍රැෆික් කියම මම මේ ගේම් එක ගොඩක්ම ඉතින් හොඳයි කියනවා නෙවෙයි. සාමාන්‍යයෙන් ෆ්‍රී ගහන්න පුළුවන් එකට පට්ටටම හොඳයි. මං අනික මේ ග්‍රැෆික් වලට මාර ආසයි ඈ. මේ ග්‍රැෆික් වලට පට්ට මං මාර ආසයි ඈ. ඉතින් තාවත් මගේ YouTube channel එක subscribe කරපු නොකරපු කට්ටිය ඉන්නවනම් දැන්ම subscribe කරලා bell icon එකත් ඕල් කරලා තියාගන්න. පේනනේ මේ බස් එක වගේ අයිටම් එකක් පොට මොනවද තාතල මේක. මම මේ ගේම් එකට එන ආසයි මේ ග්‍රැෆික් වලට. අපි දැන් බාමුකෝ. ග්‍රැෆික් එකේම හොඳයි මම මාර ආසයි ඒකට. අන්න ඒකේ මම මේ ගේම් එකට ආස වෙන ප්‍රධානතම හේතුව. මේකේ ග්‍රැෆික් කියන ලස්සනයි. කියන්නේ මෙන්නම එකක් තියෙන්නේ මේ වගේ ග්‍රැෆික් එකේ. අපි අර ගියේ ඇතුළටම බාමු කොහමද කියලා. අමඩු ගහේ වැදුණා. බන් මචං මේ මට තාම මේක පොඩ්ඩක් පුරුදුමදි සීන් එකක් තියෙනවා. F එක ඔබලා ගන්න පුළුවන්ලු. අන්න හම්බුණා ගන්න හේකුයි දැන් දෙකේ දා ගන්න ඕනි. ඔය පෙට්ටිය වල තමයි අපිට ඕනි කරන්නේ යදී. අන්න මචං මේ ඉන්නේ නිමීකොද? අනේ ඌ අපේ යාළුවෙක්. මෙන්න මූ තමයි බං එනිමියා. මට වැරදුනායි අපේ. අඩුවට මං ගහනවල තේරෙන්නේ නැද්ද? ඌ මගේ යාළුවට ගහන්නේ දාගෙන. ඊටපස්සේ මම මේ මූවට ගහන. අම්මට ඌ කිල් කළා බං ඌ. ගැම්මක් තමයි සිරාවට. මේ හයිට අපි ගාමු ගන්න එක. වැඩක් නැහැ මේ. මචං මේ ඇමෝ නැති එක තමයි මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ. අපිට මචං මේකේ හෙල්ත් එක අඩු වුණාම හෙල්ත් එක වැඩි වෙන්න බෑ. ඔය කැම තියෙන්නේ බනිස්සෙ මේ අන්‍ය බනිස් තියෙනවා. ඩෝනට් තියෙනවා මේ බිස්කට් වගේ තියෙන මගේ ඔය 4 වෙනි ෆ්ලෝ එකේ තියෙන්නේ. අන්න ඒකෙන් තමයි වැඩි වෙන්නේ මේ හෙල්ත් එක. ඒක ආවම වැඩි වෙනවා. මේකේ දැන් මේ මුල්ටිකේ ලොකු භීෂණ නෑ වගේ වලට තේරුවට මේ මැද හරිය පොඩ්ඩක් බලන්නකො මාර භීෂණයක් තියෙනවා. අනික මේකෙත් එනවා අර ෆ්‍රී ෆයර් එක වගේම සෝන් එක. අම්මට අවුඩු එනව නෙවෙයි පිබිනවා. කියන්නේ අපි යනවටත් වඩා වේගෙන් ඒකේ සෝන් එක එනවා. ඊළඟට අපි 4-5 පාරම මැරුණා මේ සෝන් එකටම හවුවෙලා. ඒ මදිවට දැන් මට ඇම්මෝ නැති වෙලා තියෙන්නේ ගන් දෙකක් නම් තියෙනවා. අම්මට පෙට්ටියක්වත් නැහැ ගියා කොළඟපාතේ. කියන්න බෑ මේක මැද හරිය මැරෙයිද දන්නේ මට හිතෙන්නේ එහෙම මොකද නෑ හරියට. කන්න මොකුත් නෑ මුත් නෑ. අන්න ගන්න එක
එකට දාගමු. අන්න ඒකට නම් ඇමෝ 30ක් තියෙනවා දෙයියනේ කියලා. ප්‍රීලෝඩ් කරගන්න තරම් නම් ඇමෝ නැහැ. පිටත් කසනවා ගියාම කොහෙද මේ යන්නේ? සද්ද එනවා මගේ ළඟපාතේ එනිමියකුත් ඉන්නවා මට ඇහෙනවා මම දැක්ක මේ මැප් එකේ මාක් වෙලා තියෙනවා. අන්න අතන තව ගන්නයක් තියෙනවා. ඒක හයට දාගමු. ගන්නන් තියෙනවා මගුල දැන් ඇමෝන එකක්වත් ඒක මැදෙන ලොකුම ප්‍රශ්නේ. අන්න මචං බනිසක් ආව හොඳද? දැන් බං මේ වගේ වෙලාවට බං අපි ඩග්ගාලුවේ කෑම ගන්නවා. කෑම තමයි බං වටින්නේ. තේරුණා? කෑම ගනින් මෙනනම් වෙනේව ඕනිත් නෑ. කෑම අපිට නෑ වැඩි. අම්මට දැන් මොකෙක් කරේ කොහෙන් හරි එනවා. ඒ මත ඌ අපිට අල්ලන්න බෑනේ. ඕ මොකද්ද මේ වෙලාවේ? හරි අපි යට හෙල් දුන්නා. මූ බලහන් මුංගාව එකෙක් ගාවත් නෑ බං මෙව්වා. ඇත්ත. මල මුංගාව බං මේව නෑ. ඇමෝ නෑ මංගාවත් ඇමෝ නෑ මුංගාවත් ඇමෝ නෑ. මේකට මේ මට එපා වෙන්නේ මේ ගන්නයක් ගන්න ගියාම අම්මට මල පයින්නවා. ගන්න එකට මාරු වෙන්නේ ඌකනේ ප්‍රශ්නේ කරන්නේ. දැන් මේ ගන්න තෝගයක් එක ළඟ අම්මට උවා. දැන් යමන් ඇමෝ හොයාගෙන. අපේ තාම ටීම් එකේ කවුරුත් කිල්ලලා නැහැ. උඩ පැත්තෙන් උඩින් පේනවා මේ ඉන්න කට්ටිය. දැන් අපි යමන්කෝ. එතන නම් ගන්නයක් තියෙන ඇමෝ තිබුත්තරේ 36ක් තියෙනවා. තව ගන්න දාගන්න මට ආහාරي අපි 3ට දාගමු. 3ට ගියා. ඩීසල් කෑන් එකක් කන්නද වාහනේකුත් නැතිකොට. අම්මට මේ යමන්ට අග්ගාලා මේව ගන්නව නෙවෙයි සෝන් එකේ නෝ හැමිනිනෝ. මැරෙන්නේ සෝන් කාල. අපේ උන් ටිකට අග්ගාලා આવොත් හරි. අපේ බනිස් හතරක් තියෙනවා. ඔය බනිස්සයක් කෑට පස්සේ හෙල්ත් එක ගොඩක් වැඩි වෙනවා. අනිත් වලට පට්ට විතර වැඩි වෙන හෙල්ත් එක. ඒ මේ ඔය බාර් එකට යටින් තියෙන අර යට බාර් එක අන්න ඒකේ තමයි මේ හෙල්ත් බාර් එක. දැන් මගේ ටිකක් අඩු වෙලා තියෙන්නේ. ඔය ටික නිකන් වැඩි කරගන්න ඕනේ මේ අපරාධ බනිස් කට්ටයක් කරේ. බිස්කට් එකක් එකට තනි බිස්කට් එකක් නෝ චුට්ට වැඩි වෙන්නේ. ඒක පාඩුයි අපිට. මචං මේ රෝස පාට මල වගේ අයිටම් එකට පැන්නාම උඩ යන්න උලන කනේ. ඒක නාතල්ල මොනවා. අපි නිකන් මේ කැරකෙන්නේ නැතු හිටියා කියමු මෙහෙම. ඒක දෙවිලු උඩ පැන පැන ඉන්න උල. ආතල් එනිමි එකේ හිටියොත් නම් ආයෙ දෙන්න පුළුවන්. එනිමියට අපිට ගහන්න බෑ. අපි එනිමියට ගහනවා. අද පොඩක් කන්ට්‍රෝල් එක පුරුදු වෙමු. එන්න මේ පැත්තේ ඉන්න එනිමියෙන් මට පේන විදිහට මොකෙක් හරි එකෙක් ඉන්නවා. ඌ බලහන් මැප් එකේ පෙන්නනවා. මගේ උන් 4 දෙනාම ඉන්න නිසා මට බය වෙන්න දෙයක් නැහැ. ඔන්න මොකෙක් හරි එකෙක් එනවා. හොඳට තේරෙනවා. අපේ ටීම් එකේ කරා. අන්න සෝන් එකේ ඉන්න කලින් යම. අන්න ඉන්න කොහේ හරි එකෙක් ඉන්නවා තියෙනවා හොඳට. මේ මගේ අම්මට මගේ පිටිපස්සේ යකෝ ඉන්නේ. අන්න ඇමෝ තියෙනවා. අන්න ඉන්න අම්මට කාපම් බනිසක් කාපම් ටක් ගාලා මචං කාපම් බන අන්න පේනවනේ දැන් තමයි මචං බීසනේ. මෙතන ඉන්නේ ඌ තියෙනවා බං දාගෙන මට. තව ටිකයි ඌගේ හෙල්ත් එක නම් අඩු වුණා ඉතින්ලා. ඉඳපන් මන් දැන් ඔකට තියෙනවා ෂොට් එක. කොහොම මගේ අනිත්‍ය උන්නේ නේ කික්ක.
ඌ තියනවා නැති වෙන්න ගහන මගේ යාළුවට ගහනවා නේද හයට මාරු යා හෙල්ත් එක අඩු වුණා මේ මූ ගෑස් ගහනවා බං දාගෙන මකුල එපා වෙන්නේ උන්නෝක හරි මං ගාවත් දැන් ඇමෝ නෑ මල්ල කෙලියයි අම්මට මේ මුන් ගෑස් උත් ගන්න යස් මේ කොහේ කරකේ ෂූට් කරලා තියෙනවා මට දැන් පේනී යනවා දැන් තියම් බලන්න අඩෝ ඌ අනාථ වුණා පව් වැඩි අයියෝ සාත්ත පව් මගේ උන් දෙන්නේ කියන මට බය වෙන්න දෙවුන්නේ ඕ උට අන්තිමේක බා අම්මට මේ තියෙනවා බං දාගෙන කොහින්ද මේ ගාන්නේ මේ හැත්ත අම්මට පෙනීර වෙන්න ගහනවා කෑම් පනිසක් කාපම් පනිසක් කාපම් අම්ම දැක්කනේ ෆුල් වුණා බං ඒක මේ තව අම්මට මේ එන අසාධාරණයි මේ මගේ අනිත්‍ය වුන් කෝප පොඩ්ඩි ඉතින් මට කතා නම් කර ඉන්න බැරි වෙයි. හරි ඒකෙත් ගන්න එකේ අඩෝ දින්න බෑ මැච් එක. බෝයියා. ඒ මැච් එක දින්නා. හරි. මං කලින් ගාව ෆෑන් එකම් පරාද දුනා මට පොඩ්ඩක් සතුටුයි මේක දින්න නිසා. උඹලා හිතන්න එපා මේ පිස්සෙක් කියලා. මචන් ලෙවල් 4 මේ පේනවනේ මගේ මේකෙත් තාම තින්නේ ගේමින් විත් ජිප්සි කියලා. ඒක හදන්න ඕනේ ගේමින් නෑ ගේමින් විත් ජිප්සි නෙවෙයි. හදන්න ඕනේ මේ ජිප්සි බෝයි කියලා. දැන් මගේ අලුත් නේම් එක මම නම වෙනස් කරන්න හේතුව මට එකෙක් කිව්වා මේ නම එන්නේ කැතයි කියලා. මටත් පොඩ්ඩක් කල්පනා කරලා පස්සේ මට හිතුණා එහෙම කැතයි කියලා. තාම මැච් එකක් ගමු. මැච් දෙකක් ගමුනේ. වෙලා යනවා. මේකේ මේ පොඩි ආතල්ලේකුත් තියෙනවා. මම ලින්ක් එක දාලා දෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. පොඩි දැන් වචනේ පැටලුණා. සොන්ටි කියනෝනේ. ඩිස්ක්‍රිප්ෂන් එකේ මම වචන මේ අයියෝ ට්‍රැක් බං අද නම් දාගෙන මම මේ ක්‍රේසි ගේම් තමයි මේ ටැබ් එකේ තියෙන ඕක වෙබ් එක ටැබ් මට ඔක්කොම පැටලිනවා බං අද. ඒ ඔළුව හැප්පුණාද මන්ද බිත්තියේ. අර යායි වැඩි කතා නේ මම දැන් ආයි කියන හරියට. මේ ක්‍රේසි ගේම් කියන වෙබ් එකක් හොඳද? මෙන්න මේකේ තියෙනවා මේ ගේම් එකේ නම මතක නැහැ. ක්‍රේසි ගේම් තමයි වෙබ් එක. මම මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ මේකේ ලින්ක් එක දාලා තියන්නම්. කැමති කට්ටිය කියලා ප්ලේ කරන්න. හැබැයි මේකේ අම්බන්න ඩේටා යනවා. මොකද මං කියන්නේ මම මේකෙන් මැච් 4ක් ගැහුවා. GB 10ක් ගිහිල්ලා තිබ්බා. මැච් 4කට GB 10. සැර වැඩි ඩේටා ටිකක් යනවා. හැබැයි පොඩි ආතල්ලේකුත් තියෙනවා මේ ග්‍රැෆික් කියම් පට්ටාසයම. ඩේටා හොඳට තියෙන කට්ටිය කැමති කට්ටිය යන්න. ගිහිල්ලා බලන්න. ගහලා බලන්න. සතුටු වෙන්න. මාත් පයින් මගේ යාළුවෝ දෙන්නේ පැන්න අරහෙට. හැබැයි මේ පැත්තට එනකොට අක් ගාලා සෝන් එක ගන්න එකේ බය. හරි. මම තමයි හරක වගේ පැනලා තින්නේ කොහෙවත් නැති පැත්තක. අම්මට බීපි ඉනවනේ. ඉවර මේක අසරම මේක. බෑපන් ටක් ගාලා බෑපන් මට. අන්න ගන්න එකක් තියෙනවා බහිද්දි. ඉස්සෙල්ලා වගේ නේ බං මේක නම් හොඳයි. මේ මැච් එක හොඳයි. ගන්න යති බහිද්දි. උන්න තව හොඳ ගන්න එකක් තියෙනවා. මේක අස්සට ගියා වගේ නෙවෙයි එන්න බැරි වුණොත් නම් හැබැයි අනාතයි. මේ දැන් අපිට මේ කෑම ඕනේ. මෙතර ඕනේ මේ තුවක් උනන් කන්නද? කෑම නැතුනොත් තමයි අනාත වෙන්නේ හොඳටම. අන්න ඇමෝ හම්බුණා. අද ඇමෝ තියෙන්න ඕන.
එමෝ නැත්තම් වැඩන්නේ දැන් කන්න හම්බුන්නේ ඒ යති ඒ අස්සෙන් මනිස් කෙඩියක් අනේ අන්න අපිට සේෆ්ටි ගාඩ් එකක් හම්බුණා පාට වෙනස් වුණා වගේ සීන් එකක් නම් තේරුණා එතන මම දැක්කනේ මේ හරි ඇමෝ මොනවද දෙනවා ඔන්න කාලේ නාස්ති කරන්න වෙලා නැහැ මොකෙක් හරි එකක් කවත් නම් ඉවරයි මගේ යාළුවා ඉන්න වෙන මේ හරි පෙන්නනවා මැප් එකේ වරුනම් බලපන් ළඟපාතම ඉන්නවා මැප් එකේ පෙන්නනවා ඌ ඇතු මේ හරි බයි ඉන්නේ මූ ඇතුලේ බං ඉඳලා තියෙන්නේ ඊට මම දැක්කේ නෑනේ මූ ඕ බඩුව ඉන්නේ බඩුව මේ වරින් යන්න ඕයි මේ මූ ෆෝන් කයි හොඳද මට කන්න බෑ අන්න ඒකයි ඌට ඕන කුදියක් ගහගන්න කියලා මං යනවා අම්මට ඌ තිනම පිටිවස්සේ දෙන්නම් ඕනේ මට මේ දුවක්කුට එම්මෝඩි යන්න අතර ගහ ගහ වැපුව තියෙන අම්මට මේ දී මෙතනක් තියෙන එමෝනම් බං කොච්චර තිබ්බත් මදි මේ ඉන්නේ 70 දැන් ඉන්නේ මීක ඉන්නවා අර මගේ යාළුවා ගාව අනේ ඌ මේට අරින්නේ අතන එකේ යන් යාට ෂොට් එක දෙන්න ඌ මැරිලාද කොහෙද නේ ඌ පෙන්නන්නේ නැහැ මට අම්මට මැරිලා නෑ මේ ඉන්නේ මාව මරන්න හදන්නේ දැන් අපි උට පස්සෙන් ගිහලා දෙනවා ෂොට් එක ලස්සන අම්මට මේ ඌ ගහනවනි බා මේ අම්මට උඩු මේ දුවපන් අවුවරි හෙල්ප් මී අම්මට මේ ඔම ගහන්න අම්මට උගේව නම් වදිනෝ ඌට මොනාරි හොඳ ගන්නයක් තියෙනවද ඒ ගහන්න එපා අයියේ ගහන්න එපා උඹලත් මිනිස්සු අපිත් මිනිස්සු දුවපන් ඕයි මේ කෑමක් කම්බෙලත් නෑ බං මම මැරෙනවා දැන් තව මොකෙක් හරි එකෙක් හිටියොත් නම් ඉවරටම ඉවරයි හෙල්ත් එකත් බහැලා තින්නේ මේ වටේ රතු වෙලත් කියලා පේනවනේ ඔය වගේ සින්දුවක් යනවා මේ වාහනයක් කොහෙන් හරි ඉද්දි හැමෝ දිප්පත් වැඩන්නේ බෑ අම්මට බනිසක් ගත්තා කාපන් oh my god බනිසර ප්‍රීසිට් එක තව බනිස් තුනයි තියෙන්නේ මොනා කරන්නේ අන්න හැමෝ දිනන අපි මූ ඉවර කරමු මට වෙන්නේ ඌට හෙල්ත් නැති වෙලා වගේ ඔය මේ මූ මැරෙන්නේ නෑනේ බා මැරෙනවා කොයි පවුනෝදි ඌට අර තව එකෙක් කෙලිනෝ දාගෙන ඒ සවුන්ඩ් නැති වුණාද හරි ගියානේ මොකක් හරි මගුලක් නම් වුණා තමයි මචං මෙහෙ වරෙන්කෝ මචං මට පොඩ්ඩක් උදව් කරන්නේ බැකී ගන්න අම්මට ඌ බනිසුත් කෑවා ඒ අස්සේ හරි ඉවරයි අන්නේ ආගාව තියෙන බිස්කට් එක ගන්න ඕනේ මොනවා වුණත් වටින එක මචං ඒක මූ ගාව නම් තියෙනවා මෙයා හැමෝම තිබ්බට වැඩක් නැහැ ගන්න අන්න තව බනිස ඒකත් ගත්තා අනේ බනිස් ගත්තේ නෑනේ බනිස ආවේ නෑ බනිස් එකයි හැබැයි ඉතින් මෙතන බිස්කට් හතරක් ඩවුන් පුළුවන් ගන්න හරි බනිස් තියෙනවා මොකද බං මේ කෑම බනිස් තියාගන්න ඕනේ මැච් එක ගොඩ දාන්න මෙතන 10 තවත් කොහේ අම්මට මේ සෝන් එකේ ඉන්නව නෙවෙයි දුවපන් අරුට ඕන කුදියක් ගහගන්න කියලා මං යනවා අම්මට උඩ එන්න දුරක් තියෙනවා යන්න මචං වරෙන් මචන්ට අක්ගාලා ඌ මගේ පිටිපස්සෙන් මෙනවා තව 16ක් ඉන්නවා තප්පර 56 ඇදී ඉන්නේ ඊට පස්සේ ඉනවා අරක ගලවගෙන ජෙට් අන්සෙන් අපිට දුවා ගන්න බැරිලා මැරෙනවා එන්න මෙතන ගන්න එකක් තියෙනවා මගේ පෙරේදකට මම දැන් යනවා ඒ ගන්න අන්න 60ක් තියෙනවා උණ්ඩ දුවපන් හරි තප්පර 40යි යාගන්න බැරි වුණොත් මැරෙනවා කිය දුවනවා
අන්න අතෙන්ට පෙට්ටියක් කරන්න බා මගේ දැන් බට්ට ඩේටා ගොඩක් කැපිලා තියෙනවා දැන් GB 20ක් විතර ගිහිල්ලාද නෑ ඉතර නෑනේ GB 5ක් විතර ගිහිල්ලාද මම නම් දැකලා තියෙන වැඩිම ඩේටා කැපෙන මේ ගේම් එකක් මේක සිරාවට හැබැයි පොඩි ආතල්ලේකුත් තියෙනවා නැතුවම ඔන්ලයින් ගහන්න පුළුවන් යාළුවොත් එකට එකතු වෙලා හැබැයි ඔබ GP 100ක්වත් දාගෙන ඉඳන් එහෙම ගහන මැච් 4ක් පහ අන්න ඉන්න මැප් එකේ පතරංගේ නිමිය පෙන්වනවා ඒකෙන් නෙමෙයි ගොඩක් පෙන්වනවා අන්න පිටිපස්සෙනු තියෙනවා ආ රූට් එක කිව්වා වරෙන් කියලා ඔන්න බලන්න දැන් අර සෝන් එකේ එන වේගේ මැප් එක දිහා බලලා දුවනකොටත් වඩා වේගෙන් එනවා ඒක එනිමීද අමර එනිමී මුගේ කරියේ කරාරි ඉන්නවා මම දැක්ක තුවක්කුවක් ඉස්සෙව අදේ අරුට දුවා ගන්න බැරි වුණොත් අරු මැරෙනවා තව 13ක් ඉන්නවා බං ඇංගිලා කොහෙන් හරි අර කිව්වේ මං කිව්වේ එනිමීක් ඉන්නවා කිය අන්න ගන්න එක නෙමෙයි ඇමෝ ටික දෙයියෝ දැක්කා අන්න මගේ පිටිපස්සේ එකෙක් දැන් ඉන්නවා මු අපේ කියන්නේ අම්මනේ අන්න දැන් බීජනේ පටන් ගත්තා අම්මට අවුඩු දුවපන් බණිසක් කාපන් යකෝ බල ඉන්නදෝ කාපන් අම්මා කාපන් මොකක්ද කාපන් පිනේර වෙන්න ගහනනේ බම්මු We do not care. what the hell බං අන්තිම හේදී මැරුණේ ෂි අවුලන්නේ අපි එක මැච් එකක් දින්නනේ කියලා මතක් වුණාම සතුටුයි ආවන් ලෙවල් අප් එකකුත් උනා ඈ රෙකෝඩ් කරන්න ගත්තාම වෙන වැඩ මේක අපි ටීම් එක කරන්නේ දැන් ගියේ ෆ්‍රෙන්ඩ්ස් ඉතින් මෙතනින් මම මේ වීඩියෝ එක නවත්තන්න නැත්නම් තව මැච් එකක් ගහුවොත් මේ වීඩියෝ එක දික් වෙනවා උගලන්ටත් කම්මැලි වෙනවා එහෙනම් මම මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා ඉතින් හැමෝටම බයි channel එකත් එක්ක එකතු වෙලා කොල්ලෝ කියලා සෙට් එකට පට්ටම thank you ස්තුතියි මාත් එක්ක මේ ගහන ගේමට ඉතින් මම මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා හැමෝටම බයි